ආයිබෝවන් අද කතු වැකිය හැටන් බස් නැවතුම්පොලේ රස්තියාදුව සහ අඳුරට යන තරුණානාගතය. උදේ පාන්දරින් පන්තියවපු පාසල් යවපු තමන්ගේ ආදරණීය දරුවා තමන්ගේ අනාගතය හදාගන්නවා වෙනුවට බස් ස්ටෑන්ඩ් එකේ අස්සක් මුල්ලක් ගානේ රස්තියාදු වෙමින් තමන්ගේ ජීවිතය අඳුරට ඇද දමා ගන්නවා කියා දෙමාපියන් දන්නවාද? කඳුකරේ හදවත බදු හැටන් නගරේ ප්‍රධාන බස් නැවතුම්පල අද මගීන්ට පහසුකම් සපයන තැනක් නෙවෙයි. අපේම දරුවන්ගේ අනාගතේ විනාශ වෙන අඳුරු නවාතැනක් බවට පත් වෙලා. පාසල් වේලාවෙන් තුල මෙන්ම පාසල් ඇරීමෙන් පසුවද නිල ඇඳුමින් බස් නැවතුම්පොලේ කොන්වල පඩිපෙළ මත සහ බංකු උඩ රංචු ගැසී ඉන්න තරුණ පිරිස් දැකීම අද සාමාන්‍ය දසුණක් වෙලා. මේ හුදෙක් කාලය නාස්ති කිරීමක් පමණක් නෙවෙයි. මෙසේ එක්රොක් වන තරුණ පිරිස් ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය සහ විවිධ නීති විරෝධී ක්‍රියාවලට ගොදුරු වීමේ දැඩි අවධානමක් තියෙනවා. එමෙන්ම බස් නැවතුම්පොළට පැමිණෙන පාසල් යන ශිෂ්‍යාවන් සහ සාමාන්‍ය කාන්තාවන් මොවුන්ගේ නොකටයුතු බැල්මන් සහ වචන හිරිහැර හමුවේ දැඩි බියකින් සහ අපහසුතාවයකින් පසු වෙනවා. රටක අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මෙසේ පාරවල් ගානේ අනාථ වීමත් නගරයේ ආරක්ෂාව සහ ගෞරවය පිරිහීමත් මුළු සමාජයටම සිදුවන දැවැන්ත විනාශයක්. මෙවැනි බරපතල සමාජීය ගැටලුවක් දිනපතා ඇස්පනා පිට සිදුවෙද්දී දෙමාපියන් පාසල් පාලන අධිකාරිය පොලිසිය හා ළමා කාන්තා කාර්යාංශය මුනිවත රැකීම දැඩි ලෙස ප්‍රශ්න කළ යුතුයි. තම දරුවා පාසලෙන් පසු වේලාවට ගෙදර ආවාද කියා නොසයන දෙමාපියන් සහ බස් ස්ටෑන්ඩ් එක පුරා ගැවසෙන දරුවන් ගැන නොසයන බලධාරීන් සියලු දෙනා මේ අඳුරු නාටකයේ වග උත්තරකරුවෝ වෙනවා. ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න මේවා හරිද වැරදිද? පාසල නිම වූ පසු තම දරුවා වේලාවට ගෙදර ආවාද නැත්නම් බස් නැවතුම්පොලේ හෝ කොහේ හෝ රස්තියාදු වෙනවාද කියා නොසොයා දෙමාපියන් නොසැලකිලිමත්ව සිටීම හරිද වැරදිද? පාසල් නිල ඇඳුමින් බස් ස්ටෑන්ඩ් එකේ කාලේ නාස්ති කරන දරුවන් සහ කාන්තාවට හිරිහැර කරන තරුණයන් ගැන පොලිසිය සහ ළමා හා කාන්තා කාර්යාංශය විධිමත් පරීක්ෂාවන් නොකිරීම හරිද වැරදිද? පාසල් වේලාවන් තුල දරුවන් පිටත රස්තියාදු වන බව දැනත් පාසල් පාලන අධිකාරිය සහ ප්‍රජාව නිහඬව බලා සිටීම හරිද වැරදිද? තරුණ පරපුරේ ශක්තිය සහ කාලය නිවැරදිව යොදවීමට ක්‍රීඩා පුස්තකාල හෝ වෘත්තීය නිපුණතා පහසුකම් නගරය තුල සපයා නොදීම හරිද වැරදිද? අපේම දරුවන්ගේ අනාගතය පාරවල් ගානේ විනාශ වී යන බව දැකත් සමාජයක් ලෙස අප සියලු දෙනාම නිහඬව සිටීම හරිද වැරදිද? අපේ රටේ තරුණ පරපුර මෙසේ නාස්ති වී යාමට ඉඩ හැර අපට තවදුරටත් නිහඬව සිටිය නොහැක. දෙමාපියන්, ගුරුවරුන්, පොලිසිය සහ මුළු සමාජය එකතු වී අපේ දරුවන්ගේ අනාගතය බේරා ගැනීමට වහාම පියවර ගත යුතුයි. බොහොම ස්තුතියි.